හොඳයි ඉංග්‍රීසි කතා කරන්න කැමති ඔයාලට ගෙදරදී දරුවන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ඒ වගේම තමන්ගේ යාළුවන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔෆිස් එකේදී වෙන්න පුළුවන් ඒ කොහේදී වුණත් ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය වෙන ඉතාම වැදගත් වාක්‍ය රටාවක් සම්බන්ධව අද වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන ආවා. ඉතින් අපි අද කතා කරන්නේ මෙන්න මේ වගේ වාක්‍ය රටාවක්. අපි කියමුකෝ යා හොඳයි කියලා. අපි කියමුකෝ මේ ආණ්ඩුව හොඳයි කියලා. අපි කියමුකෝ මේ පොත හොඳයි කියලා. අපි කියමුකෝ මේ කතාව ලස්සනයි කියලා. හොඳයි අපි කියමුකෝ ඒගොල්ලෝ වැඩි කරාවිය කියලා. ඔන්න ඔය දේවල් අපි කතා කරනකොට එදිනදා ජීවිතයේදී අපි කතා කරනකොට ඉබේම අපේ කටින් මේ වගේ වාක්‍ය කියවෙනවා. නැත්නම් මේ වගේ කතන්දර කියවෙනවා. ඉතින් මේ වගේ දෙයක් කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඉතින් එතකොට අපි පාවිච්චි කරන වාක්‍ය රටාව තමයි let's say that. let's say that. ඉතින් මේ let's say that කියන මෙන්න මේ වාක්‍ය ඛණ්ඩයත් එක්ක අපිට කියන්න ඕන වෙන වාක්‍ය අපි භාවිතා කරාම අපිට ඒක කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේක බලමු පැහැදිලි කරගන්න. දැන් අපි කියමු මේ හොඳයි අපි කියමුකෝ ඇය ලස්සනයි කියලා. let's say that she is beautiful. දැන් කෙනෙක් කියනවා මේ මම නම් හිතන්නේ ඇත්තට මෙයා ගොඩක් ලස්සන කෙනෙක්. එතකොට අපි හිතමු මේක අහන මට හිතෙනවා නෑ ඔය කියන තරම් ලස්සනක් නෑ. නමුත් අර කෙනාගේ හිත හදන්න අපි කියන හොඳයි. හොඳයි අපි කියමු ඉතින් එයා ලස්සනයි කියලා. ඉතින් දැන් ඔයා මොකද්ද කියන්නේ? let's say that. let's say that she is beautiful. එයා කියන අපි තව කෙනෙක් කියනවා මේ ඔයා දන්නවද එයා ගාව නම් ගොඩක් මුදල් තියෙනවා. ඒකට අපි කියනවා මේ මම කියන එතකොට මේ ඉතින් හොඳයි අපි කියමුකෝ ඉතින් හරි එයා ගාව මුදල් තියෙනවායි කියලා. ඉතින් එයාට මේක ගන්න පුළුවන් වේද? let's say that he has money. නැත්නම් he has got money. right? he has money කිව්වත් he has got කිව්වත් එකම අදහස තමයි තියෙන්නේ. හරි. එතකොට අපි තව උදාහරණයක් දෙකකින් බලමු. හරි. හොඳයි අපි කියමුකෝ එයා විභාගයේ සමත් වුණයි කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එතකොට කොහොමද ඉංග්‍රීසියෙන් මේක කියන්නේ? let's say that he passed the exam. let's say that he passed the exam. හොඳයි අපි කියමුකෝ එයා විභාගයේ සමත් වුණයි කියලා. ඔන්න කියන්න පුළුවන්. ඉතින් දැන් මේ වාක්‍ය රටාව මම හිතන්නේ ඔයාලට දැන් භාවිතා කරන ආකාරය තේරෙනවා. මොකක් වුණත් අපිට කියන්න ඕන වෙන දේ මොනවා වුණත් අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන දේ තමයි let's say that කියන මෙන්න මේ වාක්‍ය ඛණ්ඩයත් එක්ක අපිට කියන්න ඕන වෙන වාක්‍ය ඊට පස්ව යෙදීමෙන් අපිට අවශ්‍ය දේ කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ channel එකේ ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන උත්තම වටිනා වාක්‍ය ගණනාවක් නැත්නම් අපි කියන්නේ වාක්‍ය රටාවන් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම කියන්න ඕන දැන් ඉංග්‍රීසි කතා කරනවා කියලා කියන්නේම අපි දැන් හොඳට මතක තියාගන්න ඕන මේ පුළුවන් තරම් අපි කතා කරන්න ඕන. මේක අපි හිතින් කියවලා එහෙම නැත්නම් පොතක ලියලා විතරක් මේ වැඩේ කොට දාගන්න බෑ. මොකද භාෂාවක් පුළුවන් වෙන්න අපිට කොටස් හතරක් පුළුවන් වෙන්න ඕන. එකක් තමයි අපිට කියවන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අහුම්කම් දීලා අපිට කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ කියන කොටස් හතරම අපි මේ channel එක හරහා ආවරණය කරනවා. ඉතින් තාම මේ channel එකේ මුලේ ඉන්නේ. එතකොට ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා දාන්න හිතවතෙක්ට මේ channel එක හඳුන්වලා දෙන්න. තමන්ගේ දරුවට වෙන්න පුළුවන්. තමන්ගේ යාළුවෙක්ට වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට මේක හඳුන්වලා දෙන්න. ඉතින් ඔයාගේ ලැබෙන ප්‍රතිචාරයත් එක්ක තමයි අපිට මේ channel එකට වීඩියෝ එක දාන ප්‍රමාණය වැඩියෙන් කරන්න අපිට ශක්තිය ලැබෙන්නේ. ඉතින් ඒක නිසා එකක් මතක් කරනවා channel එක subscribe කරනවා වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා.